පසුගිය කාලේ රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් අනතුරු රැසක් වාර්තා වුණා. එය සැලකිල්ලටගෙන බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක කරන බවත්, එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ පිළිබඳ නිරීක්ෂණය සඳහා අද පිටකොටුව බස් නැවතුම් පොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නැත්නම් වාගේ මොනවාරි වැදුනොත් බිල් මේ යනවනේ සීට් එක දාලා ලේසි වෙයි නේද හා දුර යන්නේ අන්න ආදීන අනිවාර්යෙන් දාගෙන මේ හෙඩ්සෙට් හදාගන්න කියන්න හදලා දෙන්න. ඇත්තටම සීට් බෙල්ට් ලංකාවේ නීතිය අනුව අනිවාර්ය කරලා තියෙන්නේ 2011 අවුරුදු 14කට කලින්. විශේෂයෙන්ම සැහැල්ලු වාහනවලටත් ඒ වගේම ලොරි සහ බස් රථවලට. නමුත් සැහැල්ලු වාහනවල ඒක යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. ලොරි සහ මගී ප්‍රවාහන බස් රථවල ඒක අනිවාර්ය කරලා තිබුණේ නැහැ. අද ඉඳලා ජූලි 1 වෙනිදා ඉඳලා සෑම බස් රථයකම අනිවාර්ය කරලා තිබෙනවා රියදුරු මහතුරුන්ට සීට් බෙල්ට් එක පාවිච්චි කරන එක. ඊට පස්සේ බලාපොරොත්තු වෙන අධිවේගී මාර්ගයේ යන බස්වල සියලු මගීන්ටත් සැප්තැම්බර් මාසේ මුල ඉඳලා වගේ අනිවාර්ය කරන්න. මොකද අතිවිශාල මරණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා ලංකාවේ මේ අනතුරු නිසා. ඒක සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් සීට් බෙල්ට් පාවිච්චි කරනවා. බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු අනිකුත් රථවාහනවල සවිකර ඇති අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීමද අද සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂාවකදී හඳුනා ගැනුණේ රථවාහන 8788ක් ධාවනයට නුසුදුසු බවයි. මෙම අනවශ්‍ය උපාංග අනතුරුවලට ප්‍රධාන හේතුවක් බවද පොලිසිය පවසනවා. විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබා දී ඇති අවසර මත බස් රථ සහ ත්‍රිරෝද රථවල අමතර අලංකරණ කොටස් සවිකලද ඒවා සිදු කළ යුතු වන්නේ පවතින නිර්ණායකවලට යටත්වයි. අද සිට අනිවාර්ය ආසන පටි පැළඳීමේ නීතිය බස් රථ රියදුරන් පිළිපදින්නේද යන්න පිළිබඳව අප සොයා බැලුවා. දාගෙන ඉන්න අපි සීට් බෙල්ට් එක. වැඩි හොඳයි. මේක සීට් බෙල්ට් එක කැල්ලා තියෙන්නේ කරන්න අමාරුයි. ඉතින් මොකද්ද කරන්නේ? CTB වලට රජයෙන් සීට් බෙල්ට් හයි කරලා ඒවට වෙන් කරලා දෙනවා. ඉතින් අපිටත් මොනවාරින් වැඩ පිළිවෙලක් ඒ විදිහට දෙනවා නම් හොඳයි ඉතින්. හොඳයි ඔක්කොම නීති අපිටයි CTB වලටයි ඔක්කොම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ආනන්දරදී කරන්න පුළුවන් ඉතින් කරන්න වෙනවනේ නේද? හැමෝගේම ආරක්ෂාවට හොඳයි කියලා තමයි මම හිතන්නේ. දැන් මේ බස් වල අර ඇවිල්ලා නැහනේ. ඉතින් අලුතෙන්ම හදලා දාන්න ඕන. ඉතින් අර සීට් එක විසික් වෙන්නේ නැහනේ. නැත්තම් අර වලකේ වැඩන ගමන් විසික් වෙන්න බලනවානේ. බෙල්ට් එක දැම්මම විසි වෙන්න හොඳයි ක්‍රමේන. ආරක්ෂක ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම පිළිබඳ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය රජයට ස්තුතිය පළ කරනවා. ඇත්තටම මේ අපිත් මේ කැමැති මේ ආරක්ෂක බඳපටි පළඳගෙන යන්න. මොකද අපි දැක්කා මාස කිහිපයකට පෙර බස් රථයක් ඒ ආසන බඳපටියක් නොමැතිකම නිසා රියදුරු වාහනේ ඉවතට විසි වෙලා කෝ අනතුරටපත් වුණා. ඒ නිසා ඇත්තටම මේ අවස්ථාවේ මේ රජයට ස්තුති කරනවා ආරක්ෂක බඳපටිය නීතිගත කිරීම සඳහා. ඒ වගේම අර අපි කිව්ව විදිහට ආරක්ෂක බඳපටි ලබා ගැනීමට මේ සහයෝගයක් දක්වන්න. ආරක්ෂක ආසන පටි සවිකර නොමැති බස් රථ ධාවනයට එක් නොකිරීමට හැටන් ලංගම ඩිපෝවේ පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. එම බස් රථද ආරක්ෂිත ආසන පටි සවිකිරීමෙන් පසු ධාවනයට එක් කරන බවයි ඔවුන් කියා සිටින්නේ.